සයින්සු යස්මින් සුගතස්ස ධාතුන් නිමායරන් සුජ්ජල බුද්ධ රූපං ස්වර්ණමාලනි අතීත නාමං වන්දාමහං රූප වරං මහක්කං. අතීතයේ ලෝක පැවති උසම ගොඩනැගිලි අතරින් එකක්. දුන්වහන්සේගේ වැටිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින මහා නිදානයක්. ඒ තමයි අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑරජුන්. රහතන් වහන්සේලාගේ අදිෂ්ඨාන බලයෙන් මල් මැලවී නොයන, පහන් නිවී නොයන මේ මහා සෑයේ ධාතු ගර්භය තුල තිබෙන රහස් ඔබ දන්නවාද? අද අපි ඔබ හැගෙන යන්නේ ඉතිහාසයේ වාස්තු විද්‍යාව සහ ප්‍රාතිහාර්යයන්ගෙන් පිරුණු මේ අසිරිමත් මහා ස්තූපයේ ගවේෂණයකටයි. ක්‍රිස්තු පූර්ව 140 දී පමණ දුටුගැමුණු මහ රජතුමා ඉලාර රජ පරාජය කර රට එක්සත් කිරීමෙන් පසුවයි මේ මහා ස්තූපය ඉදිකිරීම ආරම්භ කළේ. රුවන්වැලි මහා සෑයට මේ නම ලැබුණ හැටි දන්නවද? ජනප්‍රවාදයට අනුව ස්වර්ණමාලී නම් වෘක්ෂ දේවතාවිය වැඩ සිටි රන්තෙලුම් ගසක් ඉවත් කර මෙම ස්ථානයේ සෑය ඉදි කළ නිසා ඇයට කළ ගෞරවයක් ලෙස මෙය ස්වර්ණමාලී මහා චෛත්‍ය ලෙස නම් ලැබුවා. මෙය උදිත් ගල් ගොඩක් නෙවෙයි. මෙහි අත්තිවාරම වසර දහස් ගණනක් නොසැලී පවතින්නට සුවිශේෂී ලෙස සකස් කර තිබෙනවා. ධාතු ගර්භයට ජලය කාන්ද නොවීම සඳහා ලෝහ වර්ග, මැටි සහ ස්වාභාවික මැලියම් වර්ග යොදාගෙන තිබෙනවා. වර්තමාන උස අඩි 338ක්, වට ප්‍රමාණය අඩි 951ක්. මියන්මාරයේ පවා බොහෝ ස්තූප ඉදිකර ඇත්තේ රුවන්වැලි සෑයේ මේ බුබුලාකාර හෙවත් දී බුබුලක හැඩය ආදර්ශයට ගනිමි. මහා වංශයට අනුව රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ අතිශය විශ්මිතයි. එහි මැද රණින් නිම කළ බෝධි වෘක්ෂයක් සහ බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා නිරූපණය කරන රන් රිදී පිළිම දහස් ගණන් තැන්පත් කර තිබෙනවා. ධාතු තැන්පත් කරන මොහොතේදී ලෝක පුරා විසිරී තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා එක් දෝණයක් මෙහි වැඩම කළා. ඒ ධාතුන් වහන්සේලා ආසට නැගී බුදුන් වහන්සේගේ රූපව මව පෙන්වමින් සිදු කළ මහා ප්‍රාතිහාර්ය දැක මිලියන 120ක් දෙනා රහත්භාවය ලබාගත් බව සඳහන් වෙනවා. මේ ලොව ඕනෑම තැනක ඇති විශාලම ධාතු නිධානයයි. ඔබට ලබා දුන් තොරතුරු වල ඇති වඩාත්ම සිත් ගන්නා සුළු කරුණ මෙයයි. ධාතු නිධන් කිරීමේදී පැමිණ සිටි රහතන් වහන්සේලා මෙසේ අදිෂ්ඨානය කළා. ධාතු මන්දිරය තුල පූජා කරන ලද මල් බඳුන් බුදුන් වහන්සේගේ පරිනිර්වාණය අවසන් වන තුරු, එනම් ධර්මයේ ලෝ පවතින තුරු මැලවී නොයනු ඇත. නිතෙල් වලින් දල්වන පහන් නිවී නොයනු ඇත. සුවඳ විලවුන් මිශ්‍ර කළ මැටි වියලී නොයනු ඇත. කිසිදු සතුරෙකුට මේ ධාතු මන්දිරයේ දක්නට පවා නොලැබෙනු ඇත. මේ මහා බලමහිමය නිසා රුවන්වැලි සෑය අකම්පිතව වැඩ සිටිනවා. කාලිංග මාග වැනි ආක්‍රමණිකයන් රුවන්වැලි සෑයට හානි කළත් ඒ ධාතු ගර්භයට හානි කිරීමට කිසිවෙකුට නොහැකි වුණා. 19 වන සියවස වන විට කැලෑවින් වැසි තිබුණු මේ සෑය 1902 දී නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ වුණා. එහිදී හෙන්රික් කපුහම් වැනි දානපතියන් කළ අති විශාල කැපකිරීම නිසා අද අපි මේ මහා සෑරජුන් මෙසේ දැක ගන්නට ලැබෙනවා. සෑයේ මුදුනට අවසන් වරට චූඩාමාණික්‍ය පැලඳුවේ 2019 වසරේ. රුවන්වැලි සෑය කියන්නේ උදෙක් ඓතිහාසික උරුමයක් පමණක් නෙවෙයි. ඒ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ජීවමාන විශ්වාසයයි. මෛත්‍රී බුදුන් වහන්සේ පහළ වන දිනේදී මෙම ස්ථානයේ ප්‍රාතිහාර්ය සිදුවන බවයි සඳහන් වෙන්නේ. ඉතින් මේ උතුම් මහා සෑරජුන් පිළිබඳ ඔබ දැනගත් අලුත්ම කරුණ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. පෙරුවන් සරණයි.